good morning හැමෝටම සුපුරුදු පරිදි මං කොල්ලපිටියෙන් පටන් ගන්නවා මට එතකොටම හයර් එකක් වැදුනා හැව්ලොක් වලට උදේ 6:30 වෙලාව මම සුපුරුදු පරිදි මීටරේ 0 කරගන්නවා බලමු මම මේ හයර් එක දාලා ඔයගොල්ලන්ට වැඩි දුර විස්තර අරන් එන්නම් මොකද කස්ටමර් කොච්චරවත් බලාගෙන ඉන්නවනේ අපි හම්බෙමු මම තාම මේ හයර් එක ගන්න යන ගමන් ඉන්නේ මේ අදනම් පික්මී එක උදේ නම්ම වැඩ ඒ කියන්නේ සෙනසුරාදා ඉරිදා පෝය රාජ්‍ය සේවක සීන් එකෙන් අයින් වෙලා අද දැන් වීක් ඩේ එකක් වීක් ඩේස් වල විතරයි පික්මී එක වැඩ ගන්න. පික්මී දුවන කට්ටිය කොළඹ එන්න ඕනේ ඇත්තටම සතිය දවස් 5 ඒ කියන්නේ වීක් ඩේස් වල විතරයි වර්කින් ඩේස් වල විතරයි. වීක් එන්ඩ්ස් වලවත් හොලිඩේස් වලවත් ආවොත් හයර් නැහැ. ඊයේ දැක්කම මට එක හයර් එකක්වත් තිබ්බේ නැහැ. මම මේ කැපිටල් ට්වින් පීක්ස් වලට එනවා. මම කස්ටමර් ගන්න තියෙන්නේ දැන්. මම හම්බෙන්න වාලා. වේලාව උදෑසන 8:52යි. උදේ 9යි. පික්මී එකේවත් උබර් එකේවත් හයර් එකක් රින් වෙන්නේ නැහැ. මම මේ ඉන්නේ යූනියන් ප්ලේස් අලුත් පීපල්ස් බැංක් හෙඩ් ඔෆිස් එක ඉස්සරහා. ෆීචර් ඔෆ් බැංකින් කියලා තියෙනවා. මම ඒක ඉස්සරහා තමයි ඉන්නේ. බලමු කීයටද අපිට හයර් එකක් ආයෙ වදින්නේ කියලා. වෙලාව 11:50යි. දිවාහාරය සඳහා සටන නවත්තන්න යන්නේ. එතකොට අද පික්මීගේ චූටි සපෝට් එකක් දුන්න නිකන් කියලා ඊයේ නිකන් චර්චුරු ගාපු නිසා මේක මොකද්ද දැන් බෑ දැන් මං කැම කන්න යන්න මෙතන නවත්තපු නිසා මම මේක ගන්නෙ නෑ නැත්නම් ඒක ගන්නවා පික්මීගේ තියෙනවා 3759ක් පික්මීගේ තියෙනවා 3759ක් සහ උබර් එකේ රුපියල් 50ක ටිප් එකකුත් එක්ක උබර් එකේ තියෙනවා 3400ක් 3400යි පික්මීගේ 3500යි රුපියල් 7000ක් තියනවාද උබර් එකේ පික්මීගේ දේවරුට රුපියල් 7000ක් තියෙනවා එතකොට ඒ රුපියල් 7000 හොයන්න ඔයාලට පේනවද? ඔයාලට පේන්නේ නෑ මං හිතන්නේ. ඒක හොයන්න ගියේ කිලෝමීටර් 59. රුපියල් 7000ක් හොයන්න අද ගියේ කිලෝමීටර් 59යි. පේනවද? 11:51යි වෙලාව. ඒ රුපියල් 7000 හොයාගන්න මට ගියේ කිලෝමීටර් 59. ඒක. ඒ කියන්නේ අර හම්බෙන හැම හයර් එකක්ම දුවලා හරියන්නේ නැහැ. තෝරලා බේරලා පරිස්සමට දුවන්න ඕනේ. එතකොට තමයි Tamanට ප්‍රොෆිට් එකක් තියෙන්නේ. ඒකයි. එතකොට දැන් මට සාමාන්‍යයෙන් කිලෝමීටර් රුපියල් 120ක් විතර ප්‍රොෆිට් වෙලා තියෙනවා. මම මේ හයර් කරන්නේ නැහැ. දැන් මම දැනට ඇප් එක ඔෆ්ලයින් දානවා. මට බඩගිනි කන්න ඕනේ. බොන්න ඕනේ ආතල් එකේ ඉන්න ඕනේ කියලා මම දැන් කාලා ඉන්නවා. දවල් කෑමෙන් පස්සේ අපි හම්බෙමු. හවස 3:50යි වෙලාව. කවුරු හරි අලුතෙන් වාහනයක් අරගෙන ෆිනෑන්ස් එකක් දාලා මං කියන්නේ ගෙදර ෆිනෑන්ස් එකක් ගෙවල ඉවරච්ච වාහනයක් නෙමෙයි. වාහනයකට ආසාවක් තියෙන කෙනෙක් අලුතෙන් වාහනයක් අතේ තියෙන පොඩි ගාණක් දීලා හරි ෆිනෑන්ස් එකක් දාලා Tamanට මේ ගාණ ගෙවන්න පුළුවන් කියලා හිතේ සැටිස්ෆැක්ෂන් එකකට වාහනයක් ගෙනල්ලා දුවන්න ඉන්න කෙනෙක්ට මං කියන්නේ පික්මී ඌබර් විශ්වාස කරන්න එපා. කරන්න එපා කියලා ඇයි කියලා අහන්න එපා විශ්වාස කරන්න එපා. එච්චරයි. බලන්න හයර් එකක් නැහැ. මම මේක විනාඩි 10ක් අරලන් හිටියොත් මේ රුපියල් 2600 කිලෝමීටර් 48කට කිලෝමීටර් රුපියල් 50ක් වැටලා නැහැ. වැගන්නාර හරි කොහොමද මේ ගණන් වලට දුවන්නේ? ඒ නිසා
අලුතෙන් වාහනයක් ගන්න එපා කියන්නේ ඇයි කියලා අහන්න එපා. ගන්න එපා. පිග්මී එකෙත් උදේ වරුවට ටිකක් තිබ්බා දැන් නෑ. ඒක 0. ඔය ඇප් දෙකම ඔන්න එකේ ඉන්නේ. අලුතෙන් දැන් වැගන්නාර් එක අලුතෙන් එන වැගන්නාර් එක මම හිතන්නේ ලක්ෂ 85ක්ද කොහෙද? ඒ වගේ ගාණක් අතේ තියෙන ගාණක් දීලා 130ක් දැන් දෙන්න ඕනේ. කොහෙන් හරි රත්තරන් බඩුවක් හරි උගස් කරලා අරගෙන කිලෝමීටර් රුපියල් 100ක් නෑනේ. මම නම් සිප් දුවන්නෙම නෑ. එතකොට එහෙම අරගෙන වැගන්නාර් එකක් හරි කිලෝමීටර් 48ක රුපියල් 2000 ගාණක් ලාභයිද? මේක තනිකර යන්නේ නිකන් කස්ටමර්ට ඕන විදිහට කස්ටමර්ට උදව්වක් කරා වගේ තනිකර වැගන්නාර් මේ පොඩි වාහන කස්ටමර්ට උදව්වක් කරා හා සමානයි. ඒක නිසා කල්පනාවේ මේ වීඩියෝ දාන්නේ ආසාවට නෙමෙයි. බලන්න. බලලා Taman තීරණය කරන්න. මොකද මිනිස්සෙක් වලේ වැටෙන්න කලින් තීරුම් අරගෙන මෙන්න මොකක් හරි දෙයක් කරන එක හොඳයි. වලේ වැටිලා ජබුන් ගහනවට වඩා. ඒකයි. බලන්න. අප් දෙකම ඔන්න එකේ තියෙන්නේ. කොළඹ මැද්දේ ඉන්නේ මේ රාමදායක ඉස්සරහා ඉන්නේ. හරිම සෝචනීයයි. මේ තනිකරම තියෙන්නේ පිග්මී උබදුන වාහන. මගේ පිටිපස්සෙත් වාහන කීපයක් තියෙනවා. ඕක තමයි තත්ති. කිලෝමීටර් 12යි 13ක් තියෙනවා 13 රුපියල් 909යි. සුපිරි. බ්‍රෑන්ඩ් එක සුපිරි. හම්බෙමු ආයෙත්. වේලාව රාත්‍රී 7:46යි. එතකොට පිග්මී එකේ earning එක තියෙනවා 4008ක්. අද සාමාන්‍යයෙන් පොඩි සපෝට් එකක් දුන්නා රාජ්‍ය සේවයෙන් බැහැරව අද සතියේ වැඩ කරන දවසක්. දුන්නා පොඩි සපෝට් එකක් රුපියල් 4000ක. ඒ වගේම උබර් එකේ තියෙනවා රුපියල් 6586ක්. රුපියල් 10500ක් තියෙනවා. ඒ 10500 හොයන්න මට ගියේ කිලෝමීටර් 79 කිලෝමීටර් 80යි. කිලෝමීටර් 80කින් මම 10500 කිව්වා. එතකොට සාමාන්‍යයෙන් කිලෝමීටරයකට මට හම්බ වෙලා තියෙනවා 120ක් විතර. කිලෝමීටරයකට රුපියල් 120ක් විතර ඔන්න මට අද හම්බ වෙලා තියෙනවා ඇවරේජ්. කිලෝමීටර් 80කින් රුපියල් 10500ක් මං earn කරා. මගේ ප්‍රොෆිට් එක. ඕක තමයි තත්ත්වේ. ගිය දවස් ටිකේ වැඩ තිබ්බේ නෑ ඔයගොල්ලෝ දැක්කා. අද සාමාන්‍යයෙන් ටිකක් තියෙනවා. බලමු. හෙට ඉඳන් කොහොමද තත්ත්වය කියලා. හෙට වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමට ඉන්න. හැමෝටම good night.